කොහොමද යාළුවනේ? ආයිබෝවන්. ඔයාලට අද අපේ ගෙවත්තේ තියෙන මංවත් හිටවපු නැති මට කලින් අපේ ගෙදර අම්මලා තාත්තලා හිටවපු අවුරුදු 20කට කිට්ටුව අවුරුදු 18ක් 20කටම කිට්ටුව පරණ බුලත්තලක් සාමාන්‍ය විතර කාලයක් තියාගන්න හරිම අභියෝගයක් තියෙන දෙයක්. අන්නේ බුලත්තල පෙන්වන්න තමයි මට හිතුණා අද ඔයාලට ටිකක් දාන්න ඕනි කියලා. හරි අපි යන් දැන් තැනට. මේෙන් තියෙනවා. මේ තියෙන ආවනේ අත තියලා බැලුවාම මෙන්න සයිස් එක ඔය. ඔහොම තියෙනවා. දැන් මේක ඔය කෑලි දෙකකට තුනකට ගිහින් තියෙන්නේ අර එහා පැත්තේ. ඔය දැන් කවුරු හරි හිතයි මෙච්චර පොඩි ගහක කොහොමද අවුරුදු 18ක් 20ක් ඉන්න මේ ගහ වදුලේ ඉඳ හැදෙන්නේ නැහැ ඇට ගහි තියෙනවා. දැන් මේක ගොඩක් මීට කොහොමද දැන් මේකේ කොටසයි තියෙන්නේ. ඒ කොටසේ අන්න එතනින් උඩ තව අඩි 20 කට උඩට තිබ්බා. මේ බුලත්තල උඩ ගියහම කඩන්න බැරි හින්දා එතනින් කපලා තියෙන සාමාන්‍යයෙන් අඩි 15 කට උසින් කපලා තියෙන්නේ. ඊට එදී නැත්තම් ගොඩක් උසට තිබුණා. ඔයාලට පේනවද? දැන් මේක මම පොඩි කාලේ දැන් මට දැන් මගේ වයස 35ක් විතර වෙනවා. කියන්නේ මට අවුරුදු 15ක් වගේ කාලේ තමයි මේක හිටවලා තියෙන්නේ. මට පොඩ්ඩක් මතකයි. මේ වගේ බුලත්තලක් කුඩා දුරට දකින්න දැන් හම්බෙනවා අඩුයි. මම ඒකමයි මේ ඔයාලට මේක පෙන්වන්න කියලා හිතුනේ. මේට වැඩිය මහත් වෙන්නේ නැහැ. මේ ගාන තමයි දැන් ගොඩක් කල් ඉඳලාම තියෙන්නේ. මේ ඉඳලා ඉඳලා අලුම් පොරපස් ටිකක් ලං කරනවා එච්චර තමයි. ඔය ඉතින් වාසනාවන්ත වෙලක්. මේකෙන් ගොඩක් සල්ලිත් හොයලා ඇති. දැන් අර බුලත් වවලා ගොඩක් තැන්වල තියෙන හින්දා මේ එක එක වැල්ල අතපසු වෙනවා. ඒවට නඩත්තු කරන්න අනම්මනම් කරන්න. බලන්න මේ අවුරුදු 15න් උඩ කියන්නේ ඉතින් බලන්න ඉතින් පොඩි කාලයක් නෙවෙයිනේ. ඔය කාලයක් මේක බලා කියා ගන්නවා කියන්නේ පරිස්සම් කරගෙන ලොකු අභියෝගයක් තමයි. අර මේක බේරලා තියෙන ගොඩක් දුරට මේ ගහකට යවලා තියෙන. ඉතින් ඔක පාත්ති වගේ තිබුණා නම් එහෙම ගොඩක් ඔය රෝග වලට ඩක් ගාලා අහු වෙනවනේ. දැන් මේ බලන්න මේකට දැන් අවුරුදු මං හිතන්නේ 7ක් 8ක් වගේ ඇති. මේක මේ බලන්න කිතුල් ගහ. අඩි 50ක් විතර උස කිතුල් ගහ. ඔය තියෙන්නේ. මේ මැචින් මාසෙකට පාරක් විතර මේ රිටක් බැඳලා රිටේ පිහිය බැඳලා තමයි අතු පහයලා කපලා ගන්නවා. එහෙම තමයි ගන්නෙ. ඒක මේවා කඩන්න බෑ. හැර ගහන්න ඕනි මොන ඒව කරන්න බැරි හින්දා අර විදිහට තමයි කරන්නේ. ඔය බලන්න. නිකාම්ම ගහ දිනනට වැඩිය හොඳයි නේ යවන එක. අන්න ඒකයි. ඒකයි යාළුවනේ අද ගේම විශේෂ දෙයක් නැහැ වීඩියෝ එකේ. මම මට අර පෙන්වන්න හිතුණා පොඩ්ඩක්. ඒකයි මේ උදේම පොඩ්ඩක් මම වීඩියෝ එකක් දාන්න කියලා හිතුනේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඔයාලට වැදගත් වටිනාකමක් තියෙන වීඩියෝ එකකින් නැවත හම්බෙමු. එහෙනම් උසන්නයි පස්සේ වෙන ජය වේවා.